ගලක් වගේ නිවුස්. සොත්ත. ඒකනේ ඒක අඬු ටික. Hi guys. වහිනවද නැ? It's walking street එකට. Marlina. හෙල්ලෝ ළමයි ඔන්න මං ඔයාලා තවත් බ්ලොග් එකක් අරගෙන ආවා. අපි මුලින්ම ආවේ ස්ට්‍රීට් ෆුඩ් තියෙන සයිට් එකකට. ඒකේ එක ජාතිය කෑම තියෙනවා, එක ජාතිය සත්තු ඉන්නවා. ඔයාලම බලාගෙන යන්නකෝ. මේ නිස තඩි ඉස්සක් වුණේ. මේ බෙල්ල ගලක් වගේ නිවුස්. Hammer. Monadı bu? Salmon. Jelly. මේ හල? මේ සොත්ත? 1500. අරක 1000යි. හරි අතිරව්වේ. කොයිද බං 15000? 50යි. ඔව්. කමු. ඒක අර අඬු නෑනේ. ඒකනේ ඒක අඬු ටික නෑ. අඬු අයින් කරලා. හොඳයිනේ අඬු අයින් කරලා තියෙන්නේ. ගමු එහෙනම්. මේ මොනවද? මේ චිකන්, මේ බීෆ්, මේ කොකඩයි. අර මෂ්රූම් 100. කොකඩයිල් try කරනවද? මට්ටම් බෑ. ගණන් වැඩිනේ. 100. 1000යි. ඒ ගන්න තමයි ඉතින්. එහෙම මට්ටම් බෑ. කාලා බලමු. ඒක තියෙන විදිහට තමයි. අන්න එයා අලුත් එකක් තමයි කනවා. ඒක කරන් එන අපි. ඉතින් රුපියල් 20ක්. පිස්සෙක් කන්න යන්නේ. යේ. මේ මොනවද? අවකාඩෝද? ඔන්න ළමයි අපි 500ක් දීලා ඉස්සෙකුත් ගත්තා. අපි මේ පෙර කන්න යන්නේ. මේ පළතුරේ ලොකුයි මේ බලන්නකෝ දූරිය ගෙඩි එක සයිස් එක. මේ අර පෙර. පෙර ගෙඩි එක නුඹ බලන්න. මේ දූරිය මදුළු. Hi guys. දූරියෙන් නේද? මොකද්ද? සියඹලාවල බලනම් කාටි මේ. මේ සියඹල නේද? එන්න විශාලයි. ඊයේ මිදි ටික්කෝ. ෆ්‍රිජ් එකේ. ඔව්. කෑවේ නැද්ද කන්න කියන්නේ? කොහොමද වෙලාවක් තිබ්බේ කන්න? අරක කෑවෙත් නෑ අපි. මොකද? ප්‍රොමගනන්ට් එක. කොක ප්‍රොමගනට් කොහෙද ඉතුරුනේ? ඇයි දෙකක් ගත්තේ? දෙකක් ගත්තා නේ. සුවයි. 80යිද මේක? සුවයි. ඒක නම මෙතන ලොකුම ප්‍රශ්නේ. ඔන්න අපි මෙතන වාඩි වෙලා පේරත් කාලා ඉස්සත් කාලා පොඩි කයියක් දාගෙන හිටියා. ඔන්න අපි දැන් යනවා බීච් සයිඩ් එකට.
අපි අද ආවා වෝකින් ස්ට්‍රීට් එකේ ඇවිදින්න. මේ දවස් ටිකේම ආව නේද හැබැයි. හැමදාම එනවා. Hi guys. Kitty. ඉතින් ළමයි අපි පතායවල දවස් 4ක් හිටියා. අද 5 වෙනි දවස අපි හිට යනවා බැංකොක් වලට. ඉතින් අපි මේ දවස් 4ෙම ගියා නයිට් බසාර් වෝකින් ස්ට්‍රීට් සයිඩ් එකට. ඒත් මං ඔයාලට බ්ලොග් එකක් ගේන්න හිතුවේ අද ඔයාලගේ වෙලාව කියන්නේ අද වැස්සා. ඒත් ඉතින් ඔයාලට කොහොම හරි මං බ්ලොග් එක ගෙනාවා. නෑ නෙමෙයි අපි ආව දවසට පස්සේ අතටම අයින්නේ. අපි වැස්ස ටිකක් අඩු වෙනකන් හිටියා. ඊට පස්සේ අපි කැබ් එක ආවා වෝකින් ස්ට්‍රීට් එක ළඟට. එහෙ ටැක්සි වගේ තියෙන්නේ මේවා. ආයෙත් වැස්ස නිසා අපි මසාජ් සෙන්ටර් එකකට ආව ෆුට් මසාජ් එකක් දාගන්න. එතන කොහොමත් පැයක් විතර යනවනේ. ඔන්න අපි ආවා වෝකින් ස්ට්‍රීට් එකට. මෙතන මේ අක්කලා දෙන්නෙක් ඉන්නවනේ. එයාලා දෙන්න වැටෙනා වතුරට අර හිනහ වෙන මූණට බෝලෙන් හරියට ගැහුවොත්. අපි දැන් බලමුකෝ ඒගොල්ලෝ වතුරට වැටෙයිද කියලා. ඔන්න ඊට පස්සේ අපේ අයියා try කරා එදෙනා වතුරට වට්ටන්න. ළඟින් ගියා ඒත් බැරි වුණා ළමයි. අක්කලා ඉන්නවා. අක්කලාමත් නෙමෙයි. නේද? අක්කලාමත් නෙමෙයි. පේන අක්කලා.
ඔන්න ඉන්නවා මේ අක්කි අයියා. මෙතන කෑම රස්සයි. අපි වෝකින් ස්ට්‍රීට් එකට ආවහම දවස් 2-3ක්ම මෙතනින් කෑවා. ලස්සනට අයියා කෙනෙක් මෙතන නැටුවා. මට වීඩියෝ කරගන්න මතක් වුණේ. පස්සේ මම වීඩියෝ කරන්න පටන් ගත්ත වෙලෙන් නම් එයා නැටුවේ. ඉතින් guys මෙතනින් වෝකින් ස්ට්‍රීට් එක ඉවරයි. ඉතින් මං හිතනවා ඔයාලා අද vlog එක enjoy කරන්න ඇති කියලා. අලුත් vlog එකකින් හම්බෙමු. Bye. Thank you for watching.